හුඟ කාලෙක ඉඳන් බලන් හිටපු ඕඩර් එකක් තෙමු එක හරහා ඔන්න අද ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ඒක අන්බොක්සින් කරන්නයි යන්නේ දැන්. පොඩි බඩුවක් තියෙනවා. ආසාවෙන් හිටපු දෙයක් ඒකද කියලා බලමු කොයි තියෙන එක මේ. ඉතින් නෑ නේ වල තියෙන්නේ මට ඕන කරන එක. වල තිබුණොත් හොඳයි. ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා කියලා. 4000 ගානක් වගේ බඩු තමයි මේ රුපියල් 2000 ගානක් වගේ ගානකට හම්බුනේ. මට මේක ඕන කරලා තියෙන්නේ නම් කොහොමද බාණ්ඩයක් විතරයි අපි බලන්නේ මේක මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. ඒක තරම් ලොකුට නැහැ. ඒක නෑ. මම හිතපු එක නෙවෙයි. මේකට ගියේ නම් රුපියල් 200කටත් අඩු ගාණක් ඒ හින්දා කමක් නැහැ. ඇත්තටම මම හිතපු විදිහේ එකක් නන් නෙවෙයි. ඉතින් ඔයගොල්ලෝ තෙමු එක හරහා බඩු ගෙන්නනකොට හොඳට පරිස්සමෙන් බලලා ගන්න ඕනේ. මේක රුපියල් 3000 ගාණක් වගේ දාලා තිබුණේ ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක. ඉතින් මේක රුපියල් 3000ට මේ වගේ කෑල්ලක් නම් මම නම් දන්නේ මේක පොඩ්ඩක් තව බලන්න ඕනේ. මේක තව කෑලි ගොඩක් තියෙනවා කියලා තමයි මම හිතුවේ. ඉතින් මේ කෑල්ල තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක නම් ඇත්තටම මේ කොටසක් අඩුයි වගේ කියලා තමයි මට තියෙන්නේ. මේක නම් ලිප්ස්ටික් එකක්. මේ ලිප් බාම් එකක්. ඇත්තටම මෙන්න මේක නිසා තමයි මම ඕඩර් කළේ. නමුත් මේක මම හිතපු එක නන් නෙවෙයි. ඔයගොල්ලෝ තෙමු එක හරහා බඩු ගන්නකොට බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් ගන්න. මේක මම හිතුවේ මීට වඩා ගොඩක් ලොකු. ඊට වඩා වටින එකක් මට වටින එකක් වෙයි කියලා. නමුත් ඒක ඒ තරම් වටින එකක් නන් නෙවෙයි. හොඳ පාඩමක් මේ. අපි හරියට බඩු බලන්නේ නැතුව ඔන්ලයින් ස්ටෝර් එකෙන් බඩු ගෙන්න ගන්න එක. මේකේ දාලා තිබුණ සේල් මේ ප්‍රයිස් එක අනුව නම් කිසිම වටිනාකමක් නැහැ. මේක රුපියල් මට මතක ඇටියට 3000කට කිට්ටු ගානකට තමයි මේ කෑල්ල දාලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒ වගේ ගානකට මේ වගේ එකක් මොකද මේ ලිප්ස්ටික් නම් මේවා නම් රුපියල් 200ක් විතර වෙන්නේ සාමාන්‍ය ලිප්ස්ටික් එකක්. තෙමු එකේ සමහර බඩු ඇත්තටම අඩු ගානකට ගන්න පුළුවන්. ඉතින් මේක නම් ඇත්තටම මම පොඩ්ඩක් රැවටිලා කියලා හිතනවා. මොකද මම හිතපු විදිය එකක් නෙවෙයි. මම හරියට බලලා නැතිකම තමයි ඒකේ මගේ වැරද්ද. කොහොමරි ඔයාලා තෙමු එක හරහා බඩු ගෙන්නනවා නම් හොඳට කියවලා හරියටම බලලා තමයි ගෙන්න ගන්න ඕනේ. බඩු ලාභයි. අනිත් එක ඩෙලිවරි ගාස්තුවක් අය කරන්නේත් නැහැ. සමහර දේවල් තියෙනවා ඉතින් අපිට ප්‍රයෝජනවත් දේවල්. ඉතින් කොහොම බඩු ඕඩර් කළත් හොඳට බලලා ඕඩර් කරන්න. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටපු අය හැමෝටම සුබ දවසක් වේවා. දිගටම මාත් අපිත් එක්ක නැදලා ඉන්න.